මමත් ගොඩාක් උත්සාහයෙන් ආවේ. මම හිතනවා මම නියම තැනට තමයි අද ආවේ. දැන් ඉතින් මේක පෙන්නුවාම මේකත් අරන් යන්න කියලා හිතුණා. දැන් මේකත් අරන් යනවා. එවන් අසිරිමත් ජාතිය ජයින් උදාරයි. අශෝකලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. නිදානො නිද යලි පිබිදි අහස බලන්නේ නවෝදයේ තෙදරැඳි හිරු පිපිදිලෙන්නේ. නිදානො නිද යලි පිබිදි අහස බලන්නේ නවෝදයේ තෙදරැඳි හිරු පිපිදිලෙන්නේ. සුබ දවසක් හැමෝටම. ඔන්න ජේටෙක් ලංකා ආයතනයේට අපි දන්න කියන අක්කා කෙනෙක් අද ආවා අපේ මැෂින් එකක් අරන් යන්න. අක්කා දැවිලා තියෙන්නේ හොරණේ ඉඳලා. සඳකිරිසෑ සමාජ මාධ්‍ය වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච අක්කා කෙනෙක්. අක්කා සම්බන්ධ වුණේ සබරගමුව වැඩමුළුවලට. අක්කාගේ පේජ් එක මොකක්ද? අපේ පේජ් එක නිවුස් එක්ක අපේ රසකෙවිලි වර්ග හදනවා. එතකොට අපේ විශේෂයෙන්ම අපි කියන්නේ බයිට්ස් වර්ග තමයි. බයිට්ස් බෝල, බයිට් කලලු, එතකොට කිරි ටොපි, පොල් ටොපි, ඒ වගේ ගොඩාක් රසකෙවිලි වර්ග අපේ තියෙනවා. සඳකිරිසෑ වැඩසටහනට සම්බන්ධ වෙලා අපිවත් හඳුනගෙන ඔන්න අද අපි වැඩවලට ආවා. අපේ මැෂින් එකක් අරන් යනවා. කොහොමද අපිට දැනගත්තේ? ඇත්තටම මම ගෲප් එක හරහා තමයි දැනගත්තේ. ඉතින් මගේ ව්‍යාපාරයට අවශ්‍ය මැෂින්ස් ගොඩක් තියෙනවා. එකක් අරන් යනවා. හැකි ඉක්මනින් වෙනවා. ඉතුරු මැෂින් දෙකක් අරන් යනවා. අක්කා ආවට පස්සේ මට කිව්වේ ඔන්ලයින් හරහා බිස්නස් එකක් කරන විදිහ දැනන් හිටියේ නෑ. වැඩසටහනට ගියාට පස්සේ තමයි අක්කත් ඔන්ලයින් බිස්නස් එක පටන් ගත්තේ කියලා. ඇත්තටම මේ පොඩි කාලයක් ඇතුළත ඔන්ලයින් වලින් ඔයාලට ඕනස් වෙනවා. අපේ මැෂින් එකක් අද අරන් යනවා හොරණට අක්කාගේ නිෂ්පාදන සඳහා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අක්කාගේ පේජ් එකත් එක්කත් එකතු වෙන්න කියලා. ඔන්ලයින් හරහා ඔයගොල්ලන්ට ඇනවුම් ලබා දෙන්න පුළුවන් අක්කාගේ නිෂ්පාදන. ගිහිල්ලා බලන්න පේජ් එකට. පේජ් එකේ තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය නිෂ්පාදන රාශියක්. ඉතින් අරගෙන රස බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අක්කාගේ නම්බර් එකක් කියමු සම්බන්ධ කරගන්න. 070යි 176යි 85යි 48. ඉතින් ජේටෙක් ලංකා ආයතනයේ විශ්වාස කරලා අපිව විශ්වාස කරලා හොරණේ ඉඳන් ගම්පලට ඇවිල්ලා අද අපේ මැෂින් අරන් යනවා. ගොඩාක් ස්තුතියි. මේ දින ව්‍යාපාරයේ සාර්ථක වෙන්න සුබපතනවා. ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම ආරාධනා කරනවා රසකැවිලි වර්ග බයිට් වර්ග හදන හැම කෙනෙකුටම ජේටෙක් ලංකායකට ඇවිල්ලා මම වගේ ඕගොල්ලෝ මැෂින් එකක් අරන් යන්න බලන්න වෙනස කොහොමද කියලා. ඇත්තටම මමත් ගොඩාක් උත්සාහයෙන් ආවේ. මම හිතනවා මම නියම තැනට තමයි අද ආවේ කියලා. ගොඩාක් ස්තුතියි.